මේ තොපි තමයි මේ රට අපායක් කරේ. හරිද? එන්න එපා තොපි මාලිමා account එකට විතර මේවා බර කරන්න. හරිද? පාතාලේ බෝ කරේ කුඩු ගෙනල්ලා ලංකාව අපායක් කරේ තොපි එක දැනගනියව්. හරිද? 2 4 ලස්සන උසමහත කොල්ලෙක් ඉන්න බෑ. පොඩ්ඩක් සද්ද දාලා ගමේ කෑ ගහන්න බෑ. අර අහවලගේ පුතාට മന്ത്രി ඇවිල්ලා හම්බෙන්න කිව්වා කියන්නකෝ. එන්න කියන්නකෝ මං එන්න කිව්වා කියලා. අහිංසක කොල්ලොත් ගෙන්නගෙන අද උන්වත් පාතාලි කියලා පුරුදු කළ උන්වත් ලොමග යවලා උන්ගේ ජීවිත විනාශ කරලා උන්වත් රටවල් වලට පටවල අද මොකද වෙලා තියෙන්නේ? උන්වත් රැල් ගණන් තොපි තමයි කාලකන්ණි 70 ඔය ඔක්කොම කරේ. හරිද? දැන් තොපි එන්න එපා මාලිමා රජයට විතරක් ඇඟිල්ල දික් කරගෙන. හරිද? තොපි 83 තමයි ඔය කුඩු ලංකාවට නිෂ්පාදනය කරේ. තොපි ඒක දැනගනියව 83 බහැපු කුඩු තමයි මේ වෙනකොටත් හරිද රැව් දෙදී වගා කරලා ති ගොයන් කපනවා වගේ විනාශ වෙලා ගියේ. දැන් ඉනද තොපි එක මාලිමා රජයට බාර කරන්න. මේ මාලිමා රජෙන් තමයි මේ කුඩු ගෙනාවි කියලා කාලකන්ණි 70 එන්න එපා තොපි මාලිමා රජයට විතරක් ඇඟිල්ල දික් කරන්න. ඔන්න කිව්වා අනුර සහෝදරගේ account එකට දාන්න දෙන්න එපා. පාතාලි බෝ කරලත් නැහැ. අනුර සහෝදරයා අයිස් පයිස් ගෙනල්ලත් නැහැ. කුඩු ගෙනල්ලත් නැහැ. හරිද? අනුර සහෝදරයට ඕනේ මේ රට ලස්සනට හදන්න විනාශ වෙන එක අපේ උන් විනාශ වෙන එක ලස්සනට හදන්නයි ඕනේ. අන්න එතන තමයි අපිටත් ඕනේ. හැම අම්මා කෙනෙකුටම කඳුලෙන් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඒ ටික නැති කරන්න තමයි හදන්නේ. ඒකට තමයි රටට මේකට එකතු වෙව් කිව්වේ. නැතුව තොපිට කෙලවන්න නෙමෙයි. හරිද? එක දේශපාලනයක් තිබ්බම හොඳටම ඇති රට හදන්න පුළුවන්. තේරුණාද? රට හදන්න තුලන රටක් තිබුණාම අපිට ඇති. අපිට පොහොට්ටුවද අරකද කරත්තේද බරබාගෙද අපිට අදාළ නැහැ. කවුරු හරි කෙනෙක් රට හදනවා නම් අන්න ඒකයි අපි බලාපොරොත්තු වෙන්නේ. එන්න එපා කාලකණි 71ට එකතු වෙලා දැන් එනවා කියවන්න රට විනාශ වෙලා කියලා කියව. යකෝ තොපිනේ විනාශ කරේ. තොපිනේ විනාශ කරේ. තොපිනේ පාතාල බෝ කරේ. අහිංසක කොල්ලන් අද ওই තත්ත්වයට ඇරියේ කවුද? තොපිනේ. දැන් එනවා ඇඟිල්ල දික් කරන්න අපිට. එන්න එපා ඇඟිල්ල දික් කරන උට කියන්නේ බලාගනිය තොපේ කටට ඔබන්න ඕනේ ගඩොල් ගලක්. ඔබලා දාන්න ඕනේ බදාම හැන්දක්. ඇත්තටම කියතොත් බදාම හැන්දක් දාන්න ඕනේ කටට තොපේ. සක්කිලි 70 එනවා තවත් කියවන්න මාලිමා රජින් ගිනාවි. මාලිමා රජින් ගිනාවි. මේක කරේ මාලිමා රජේ. අපි නෙමෙයි. මේ රජය ඇවිල්ලා කරන්නේ හොඳ දෙයක්. අය ඒක දැනගනියව. ටිකක් කියන්නම් 70 තම අවුරුද්දයි ගියා. තව 4ක් තියෙනවා. ඔය 4 සද්ද නැතුව හිටපියව. ඊට පස්සේ තොපිට දෙනවා නම් මිනිසු දෙයි. පාරට බහින්න ඕනෙත් නැහැ, අගලට බහින්න ඕනෙත් නැහැ, නියරට බහින්න ඕනෙත් නැහැ. තොපි ගඟේ බහලා පීනන්න ඕනෙත් නැහැ. හිටපියවකෝ කාලකන්ණි 70 පැත්තකට වෙලා. ඒ 4ත් කරගෙන යනකම්. ඊට පස්සේ මිනිස්සු බලලා කරලා තොපි හොඳ නම් තොපිට දෙයි. තොපි දන්නවා තොපිට දෙන්නේ නැහැ කියලා. ඒකනේ තොපි දඟලන්නේ ඇවිල්ලා අඬ ගහන්නේ මිනිසුන්ට. එන්නකෝ අපෙත් එක්ක සංවර්ධන හූරන්න වෙන්න ඇති. 21 වෙනිදාට පාරට බහින්නේ කාලකන්ණි සක්කිලි 70. එනවා මෙතන තව කියවන්න එනවා. තොපි හිතුවද මේ මිනිස්සු මැරිලා ඉපදුනා කියලා? නැහැ මේ බහුබූතයෝ නෙමෙයි. මිනිස්සු. උන්ට තේරෙනවා තොපි කරපු දේ. තොපි කවුද කියන්නේ? අර එක තොපි දැන් හිතා මේකනේ තොපි දැන් බලන්න ගියේ නෑනේ කෝල් දෙන්න ගියේ නෑ බදාගෙන උම්මා දෙන්න ගියේ නෑ අපේ කොල්ලා ඒවට ගියා නම් හොඳයිනේ අර්ථ අන්තර ගිහිල්ලා තියෙන උම්මා දීලා තින්නේ නෑ ඒ තත්ත්වයට වැටුන්නේ නෑ කොල්ලට ඕනේ රට හදන්නයි අන්න එතනයි ඉන්නේ අන්න ඒකයි පේන්නේ මිනිසුන්ට පේනවා බං පොට්ටියෝනේ මේ මිනිසු දකින්නවා මොනවද මේ වෙන්නේ මේ රට හොඳට කරගෙන යනවා කියන ටික ඉතුරු 4ත් ඔය පීති කසාන තියෙනවා නම් ගිහිල්ලා බෙහෙත් ටිකක් බීලා පාඩුවේ හිටපල්ලා කස ඉන්න නැතුව කලකණි 70 තොපිට කියන්න තියෙන ඉච්චරයි ඊට වැඩි කියන්නේ අපේත් ලේ ප්‍රෙෂර් මේ ප්‍රෙෂර් එකක් හදන්න එපා අපිවත් උදේ පාන්දර ලේ කෝප කරලා එක එකව දාලා දැක්කම අපිට කට වහගෙන ඉන්න බෑ කියවන්න තමයි හිතෙන්නේ තොපිට මොනවා හරි මන්ට වැඩක් නැහැ කියලා ඔබන්ඩෝනි තොපේ කටට බ්ලොග් ගලක් ගඩොල් ගලක් ඔබලා දාන්නෝනි බදාම පාරක් සක්කිලි 70 මේවන් දන්නේ නැහැ තොපි බ්‍රෂ් එකකින් කටවල් මෙදලා හරියන්නේ නැහැ බක් ටොයිලට් බ්‍රෂ් එකකින් මදින්න ඕනි තොපේ කට ඔය කට ඇතුලේ තියෙන විස බීජ නාශක ඔක්කොම ඕක් ගාලා යන්න ගලාගෙන දෙකින් විතර තුක්කිතර සක්කිලි 70 කොහෙන් ගියත් කියවන්න එනවා කොහෙන් ගියත් කියවන්න මාලිමා රජේ ඔබ හිතුවත් මාලිමා රජේ දෝදු මිනිස්සු ඉන්නවා කියලා නෑ බක් මාලිමා රජේ ඉන්නේ හොඳ උගත් බුද්ධිමත් මිනිස්සු